මේකෙදි ලේස් කරන්න ඕන නම් මේ විදිහට තමයි මිල්ක් එක දාන්න ඕනේ. නැත්නම් නම් ඔයාලට පුළුවන් නෝමලින්ම එස්ප්‍රෙසෝ එකත් එක්ක මික්ස් කරලා දාන්න. මෙතනදී මම යූස් කරන ස්පූන් එක ග්ලාස් එකට ටච් වෙන ගමන් හිමීට අරගෙන පෝ කරන්න. එතකොට ඔයාලට පුළුවන් එස්ප්‍රෙසෝ ලේයර් එක පලා ගන්න. ඊට පස්සේ අර ඔයාලට හදාගත්ත ෆෝම් එක ඒක උඩට ගොඩක් දාගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විපින් ක්‍රීම් එකක් වගේ එන ප්‍රමාණයටම දාගෙන ඉවරලා ඔයාලට පුළුවන් මේකට උඩින් කැරමල් සෝස් එකක් හරි කැරමල් මොන හරි ඉන්ෆියුස් වෙච්ච ස්ප්‍රින්කල්ස් වගේ මොන හරි කමක් නැහැ. මේකට ඩැසල් කරගන්න චුට්ටක්. ඔයාලට ඕන නම් ඒ ඩැසල් කරපු එකේම ආට් එකක් දාන්නත් පුළුවන්. ඔන්න ඉතින් මෙහෙම තමයි මගේ කැරමල් මකියාටෝ එක රෙඩි වෙන්නේ. Thank you for watching.